හෙලෝ ගයිස් ඔයගොල්ලෝ ඔක්කොම ආයිබෝන් කියලා පිළිගන්නවා මලියාගේ සවර් YouTube channel එකට. ඉතින් අද අපි ඇවිල්ලා තියෙනවා සබිල් පාක් එකට. අද අපි සබිල් පාක් එකේ ඉතින් ලොකු වැඩක් වෙනවා. මොකද එරබුදු වසන්තය අපේ අවුරුදු උත්සවය ලංකාවේ අවුරුදු උත්සවය පැවැත්වෙනවා සබිල් පාක් එකේ. ඉතින් අද අපි ඇවිල්ලා තියෙන්නේ සබිල් පාක් එකට. ඉතින් අද හවස ඒ වගේම සංගීතවත් වෙන්නේ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායම. ඉතින් ඕගොල්ලෝ ඔක්කොටම ආරාධනා කරනවා මලියාගේ සවර් YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න. අද අපේ අවුරුදු උත්සවය කොහොමද වෙන්නේ කියලා ඕගොල්ලෝ ඔක්කොටම බලා ගන්න පුළුවන්. ජය වේවා. ආදරේ. දැන් ඊළඟට වෙන්නේ පොල්තෙල් පහන දැල්වීම. මේ අධ්‍යක්ෂිකා ලංකා ජයසිංහ මහත්මියට අපි ආරාධනා කරනවා ඩුබායි ශාඛාව වෙනුවෙන් අද දවසේදී මේ පොල්තෙල් පහන් සිලුවක් දාලවන්න. උදරම මංගල පහන් සිලුවක් දාලා ආරාධනා ඔබට එක්ක හසුවන්නට. ඒ වගේම තමයි මේ ඇරයුම KR Group අධිපති K රාජා මහතාට සහ මනෝජ් සහෝදරයාටයි KR Group අධිපති K රාජා මහතාට සහ ඔබට අපි ගෞරවයෙන් ඇරයුම් කරනවා. ඒ වගේම සූදානම සික් වෙච්ච ආයතනයේ රුස්නේ අබ්දුල් ආදරණීය මිත්‍රය ආදරණීය මැතිතුමනි එන්න එක්ක හසුවන්න මංගල පහන් සිලුවක් දාලා ආශිර්වාද කර මේ සුබ දැනගත්තේ නාගෙන දැනගත්තේ නාගෙන දැනගත්තේ නාගෙන දැනගත්තේ නාගෙන දැනගත්තේ නාගෙන දැනගත්තේ නාගෙන පොල්තෙල් පහන වැඩ කටයුතු ටික ඔක්කොම අවසන් වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඊළඟට තියෙන්නේ අපේ තරඟ ආරම්භ කරන්න. ඉතින් අවුරුදු උත්සවයේ තරඟ ආරම්භ කරන්න දැන් තව නොබෝ වෙලාවකින් තරඟ ටික ආරම්භ කරනවා. ඉතින් ඒ වගේ වීඩියෝ අනිවාර්යෙන් ඔයගොල්ලන්ට අරගෙන එන්න. ගයිස් ඉතින් කෝකිල මංගල්‍ය 2025 අද පළවෙනි තරඟය දැන් ආරම්භ වෙලා තියෙනවා කණාමුට්ටි. අපි යමු ඒ පැත්තට ගිහිල්ලා බලමු කොහොමද කණාමුට්ටි තරඟය අද පැවැත්වෙන්නේ කියලා. ඉතින් එකතු වෙලා ඉන්න. ආදරේ ඔයගොල්ලෝ හැමෝටම. අපි ඇවිල්ලා තියෙන අපේ ආදරණීය කලාකාරයෝ දෙන්නෙක් ඉන්නවා. අපි ඒගොල්ලොත් එක්ක පොඩ්ඩක් කතා කරන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි කතා කරලා බලමු. ඕගොල්ලෝ ගොඩක් ආදරය කරන ලකයි සිකයි ඉන්නවා. ඉතින් එකතු වෙලා අපි කතා කරලා බලමු. ඒගොල්ලොත් එක්ක කොහොමද ඒගොල්ලන්ට ඩුබායි වල අවුරුදු දැනෙන්නේ? අයියේ ඉතින් කොහොමද ඕගොල්ලන්ට අපි මේ ඩුබායි වල අවුරුදු දැනෙන්නේ කොහොමද? අවුරුදු නම් දැනෙනවා සරණ බා. හොඳයි අවුරුදු මේ නැත්තර මේ අවුරුද්ද හොඳට දැනිච්ච අවුරුද්දක් මේ අපි කෝකිල මංගල්‍යයට ගොඩක් කලින් ඉඳන් සූදානම් හිටියේ. මම හිතන්නේ අපි දෙවෙනි වතාවට තමයි මේ අවුරුද්දේ මේ අප්‍රේල් මාසේ ඩුබායි වලට එන්නේ. අප්‍රේල් මුල අපි ආවා. ඔව් අබුඩාබි සහ සාජවල තිබ්බ අවුරුදු උත්සව දෙකකට ආවා. ඉතින් ඒත් එක්කම දැන් මේ 27 වෙනිදා අපි ඇවිල්ලා ඉන්නවා කෝකිල මංගල්‍යයට. ඉතින් හරිම සතුටුයි. මම හිතන්නේ සිකායට මොනවා හරි කියන්න නැති. දැන් කියන්න දෙයක් නැහැ. කට උත්තර නැතිලා තියෙන්නේ. උඩත් එක්ක ඇස්සේ පෙන්නේ නැති විදිහට ගන්න. ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් හොඳට දැනන අවුරුද්ද මේ ඩුබායි අවුරුදු කියන්නේ ඉතින් සරයි දැනෙනම අවුරුදු උත්සවයක් තමයි. ඔයගොල්ලෝ ආදරය කරන තවත් කලාකරුවෙක් ඉන්නවා ඇවිල්ලා. අපි යත් එක්කත් පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තරඟේ හෙලෝ ගයිස් ඉතින් එකතු වෙලා ඉන්න අපේ ආදරණීය කලාකරුවෙක් සුරාජ් මාවා. පොඩ පිළිවෙසට ගන්න සුරාජයි කොහමද අවුරුදු? අවුරුදු හොඳයි. දැන් අද අපි සබිල් පාක් නේද? සබිල් පාක් එකට ඇවිල්ලා ඉන්නවා. අපි කට්ටියට කිව්වා අපි එනවා කියලා. ඉතින් අපි එනවා අපිත් එක්ක පින්තූර ගන්න එන්න, අපිට කතා කරන්න එන්න කියලා අපි හැමෝටම ආරාධනා කරා. ඉතින් මේ විදිහට අපි පොරොන්දු වෙන විදිහට ගොඩාක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් අද අපිව බලන්න. ඉතින් අපි ඒගොල්ලෝ වෙනුවෙන් අපි මේ සෙල්ෆි ගන්න, කතා කරන්න ඒක ඇවිල්ලා මේ අපේ ජනප්‍රියත්වයේ කොටසක්. සමහරව අපෙන් අහනවා ඔයගොල්ලන්ට මේ ෆොටෝ ගහන එක කරදරයක්ද කියලා. ඇත්තටම දැන් අපි ජනප්‍රිය වෙනකොට තේරුම් ගන්න ඕන එකක් තමයි මිනිස්සු අපිට ආදරය කරන අපි නිහතමානීයි. ඒකට අපේ ජනප්‍රියත්වයේ එක කොටසක් තමයි මේ පින්තූර ගන්න එක සහ අපේ ප්‍රේක්ෂකයන් එක්ක කතා කරන.
ඉතින් ඒක අපි කරදරයක් හැටියට සලකන්නේ නැහැ. ඒක අපි යුතුයකමක් වගකීමක් හැටියට සලකන්නේ. ඒක අපේ රස්සාවේ කොටසක්. ඉතින් අපිට ඒක වදයක් නෙමෙයි. ඉතින් අපි හැමෝමත් එක්ක ආදරේ මේ මොකද මේ මිනිස්සුගේ ආදරේ ලබනවා වගේම තමයි මේ මිනිස්සුත් එක්ක අපි ආදරේ බෙදා ගන්න එක. ඒකත් වටිනවා. බොහොම ස්තුතියි සුරජය. කොහොමද ඩුබායි වල අවුරුදු දැනෙන්නේ? ඩුබයි ඇත්තටම මෙහෙමයි. දැන් ඉස්සර මම ඇත්තටම ඩුබයි 2002-3 ඉඳලා ඩුබයි එන කෙනෙක්. ඉස්සර මෙච්චර ශ්‍රී ලාංකිකයන් කොටසක් හිටියේ නෑ. හිටියත් ඒගොල්ලෝ එක එක තැන්වල හිටියේ. يعني මෙහෙම එකතු වෙනවා අඩුයි. නමුත් දැන් ගොඩක් සතුටුයි. හැබැයි එක පැත්තකින් දුකයි මොකද ලංකාවේ නෑ. හැබැයි ඉතින් ගොඩක් අය දැන් මේ කාලය ඇතුලේ කියන්නේ පහුගිය කාලේ ලංකාවේ තිබ්බ ආර්ථික ප්‍රශ්නත් එක්ක ගොඩාක් අයට යන්න පුළුවන් හොඳම රට උනේ ඩුබයි. හොඳම මං කියන්නේ සල්ලි හම්බ කරන්නම විතරක් නෙමෙයි. හොඳම සහ ලේසිම රට උනේ ඩුබයි. ඒකෙන්ද විශේෂයෙන්ම අපි අපේ යාළුවෝ ගොඩාකුත් ඒ ගමන් අපිත් එක්ක ආදරය කරන අපේ රසික රසිකයන් ගොඩාක් ඩුබයි ආවා. ඉතින් දැන් මේකත් ගොඩක් කරලා ලංකාව වගේ ටිකක්. ඉතින් අපි ගොඩක් සතුටුයි. අපේ ලංකාවේ මිනිස්සු ඕන රට. දැන් ඉස්සරහට ලෝකේ ඉන්න රට අපි කොහෙන්ද කියන එක අදාළ නෙමෙයි ප්‍රශ්නේ. අපි ඉන්න තැන තමයි වැදගත්. අපි ලංකාවේ ඉපදුනාට ඊට පස්සේ වෙන වෙන රටවල් ගියාම අපි ඒ රටේ ඉන්න විදිහට තමයි අපි ඒ කියන්නේ ඉන්න තැන තමයි ඊට පස්සේ ගෙදර බවට පත් වෙන්නේ. ඉතින් මොකද අපි ඉන්නේ ටික කාලයක් ජීවත් වෙලා. ඉතින් ඒ කාලය ඇතුළත අපි සතුටින් ඉන්න ඕනේ. ඉතින් මෙතන මම හිතන්නේ ඩුබායි වල ගොඩක් අය ගොඩක් සතුටින් ජීවත් වෙනවා. හොඳට කනවා බොනවා සල්ලි හම්බ කරනවා. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ. මොකද හැබැයි දැන් ලංකාවෙත් අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔය දැන් අපේ ප්‍රශ්න ගොඩක් ඉවරයි. අපි බලමු ඉතින් දැන් ඉස්සරහට. ඉතින් අර එකම දේ නිමාඩුවට හරි ආපහු ලංකාවට එනකොට ගෙදර එනකොට ඒගොල්ලොන්ට ඒ නිදහසේ ජීවත් වීමේ අවකාශය අපි හදලා දෙන්න ඕනේ. ඒක ඉතින් කලාකරුවන්ගේ යුතුයකම. ඉතින් අපි ඒක කරන පුළුවන් තරම් විදියට. ඉතින් ගොඩක් සතුටුයි ඩුබයි වල ඉන්න මේ ශ්‍රී ලාංකිකයන් එක්ක අද මෙහෙම එකතු වෙලා කතා බහ කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් බොහොම ස්තුතියි සුරජයි. අපි ඉතින් ප්‍රාර්ථනා කරනවා වාගේ ඉදිරි අනාගත කටයුතු ඔක්කොම සාරුවා ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා. සුබ අලුත් අවුරුද්දක. ගයිස් ඉතින් ඔයගොල්ලෝ තවත් ආදරය කරන ලංකාවේ අති දක්ෂ කලාකාරණියන් දෙන්නෙක් ඉන්නවා. අපි කතා කරලා බලමු කොහොමද ඩුබායි වල අවුරුදු දැනෙන්නේ කියලා. ඉතින් සුබ අලුත් අවුරුද්දක් කියලා දෙන්නටද කොහොමද ඩුබායි වල අවුරුදු ඔයගොල්ලන්ට දැනෙන්නේ? ඉතින් සතුටුයි ඇත්තටම අපිට ආදරය කරන අයත් එක්ක ඉතින් මෙහෙම දවසක් ගත කරන්න හම්බ වෙනවා කියන්නේ ඉතින් ඇත්තටම සතුටුයි. ඉතින් ගොඩක් අය ඇවිල්ලා කතා බහ කරා නේද? එන්ජොයි කරනවා. ඉතින් අපි මම හිතනවා ඉතින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඔයගොල්ලන්ගේ YouTube channel එකෙන් කොහොමද අපි අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් එක්ක දවස ගත කරේ කියලා ඩුබායි රාජ්‍ය. මම කියන්නේ දැන් අර අපිටත් සතුටුයි අපිට එන්ජොයි කරන්න එංගලොත් එක්ක එන්න හම්බෙච්ච එක. මොකද ඒ කියන්නේ එංගලත් ලංකාවට එන්න නැතුව ඒ රසවින්දනේ ලංකාවේ ගන්න බැරුව ඉන්න කට්ටියනේ. ඉතින් අපිට ගොඩාක් සතුටුයි ඒක අපිත් එක්ක ඇවිල්ලා එන්ජොයි කරන්න මේ වගේ පිරිසක් ඇවිල්ලා ඉන්න එකට. ඉතින් හැමෝටම ඉතින් සුබ අලුත් අවුරුද්දක් කියනවා.
දුබායි වල අවුරුදු ඉතින් අපිට වෙනසක් නැහැ ලංකාවේ වගේම තමයි ඉතින් ඔක්කොම අපේ ලංකාවේ අපේ අය ඉන්නේ. ඉතින් කොහේ ගියත් ඉතින් එහෙම තියෙනවා මම මේ දෙතුන් පාරක් සහභාගී වෙලා තියෙන දුබායි අවුරුදු වලට. ඉතින් අතෝ කතාව කියනවා කිසිම වෙනසක් නැහැ ලංකාව වගේ දැනෙන පොඩ්ඩක් රස්නේ ඒතරයි වෙනස. ඉතින් බෙදලා ඔයාලට සේම් වේවා ජය වේවා මල්ලි ජය වේවා ඔයගලන්ට සේම් වේවා ඔයගලන්ගේ හැම වැඩම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා ඔයගලන්ගේ YouTube channel එක ඔක්කොම. Thank you. ගයිස් ඉතින් අපේ ඕගොල්ලෝ ගොඩක් ආදරය කරන අපේ ධනංජය සිරිවර්ධනය අපිත් එක්ක වෙලා එකතුලා ඉන්න. අපි අහමු කොහොමද ධනංජයයි? හොඳින් ඉන්නවා. සුබවන්ත අවුරුද්දක් වේවා. එසේම වේවා. කොහොමද ඉතින් අපේ දුබායි වල අවුරුද්ද හරි සීතලයි නේද මේ ලංකාවට වඩා ගොඩක් සීතලයි දුබයි. හැබැයි ඉතින් මේ කාලේ කොහොමදත් ඉතින් මේ හිරු දෙයියොත් එක්ක කරන මංගල්‍යනේ. ඒ නිසා හිරු හොඳටම වැටෙන්න මම හිතන්නේ දුබයි වලට. දුබයි වලට ආවම ඇත්තට හිතනවා මේ දුබයි වල ඉන්න වැඩිපුර ශ්‍රී ලාංකිකයෝද කියලා. ඒ තරමට ගොඩාක් දෙනෙක් ඇවිල්ලා අපිත් එක්ක ෆොටෝ ගහන්න අපිත් එක්ක කතා කරන්න ඇවිල්ලා හිටියා. ඉතින් අර ගමකට ආවා වගේ තමයි. අපේ ලංකාවෙම තව ගමක් වගේ තමයි දුබයි දැනෙන්නේ. ඉතින් මම හිතනවා මේ වෙලාව මේ ඇත්තටම හොඳ වැඩක් කරන්නේ අපේ ප්‍රියංකර අයියලා, ශානකලා, මනෝජ්ලා එකතු වෙලා මේ කෝකිල මංගල්‍යයත් එක්ක අපිට පුළුවන්කම ලැබුණා ගොඩක් ශ්‍රී ලංකන්ස්ලත් එක්ක කතා කරන්න හම්බෙන්න. ඉතින් හොඳ දවසක් ඒක. ඉතින් අය මොනවද මේ දවස්වල වගේ අලුත් වැඩ කටයුතු? මේ දවස්වල ඉරගිනි මත්දහන මම හිතන්නේ හැමෝම වගේ බලන නාට්‍යයක්. ඊට අමතරව බද ලංකා චිත්‍රපටය එන්න තියෙනවා. ඔය දෙක තමයි ළඟම තියෙන වැඩ. හරි අය බොහොම ස්තුතියි ඔයාලට. ඉතින් අපි සුබපතනවා වාගේ ඉදිරි අනාගත වැඩ කටයුතු ඔක්කොම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා. රයිට් රයිට්. ඔයාලට සුබපතනවා වාගේ channel එකටත් මතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ අලුත් අවුරුද්ද. කොහොමද ඉතින්? හොඳින් ඉන්නවා. ඉතින් අපි ලංකාවේ දැන් ආවා දුර රටක අපේ සිංහල කට්ටිය අපේ ශ්‍රී ලාංකිකයෝ ප්‍රතිලා කරන වැඩකට ඉතින් සතුටින් ආදරෙන් සහභාගී වුණා. කොහොමද එතකොට ඩුබායි වල මේ අවුරුදු දැනෙන්නේ ඔයගොල්ලන්ට? අවුරුද්ද රස්නේනේ බං. මේ හොඳයි ඉතින් අපේ කට්ටිය බලන්නකෝ මේ ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඩුබායි වල ඉන්නවා වගේ නෙමෙයි ලංකාවේ ඉන්නවා වගේ දැනෙන්නේ. බොහොම ස්තුතියි ඔයගොල්ලන්ගේ වැඩ සාර්ථක කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වාගෙත් එහෙමම සාර්ථක වෙන්න ඕනේ කියලා හදවතින්ම සුබපතනවා. හෙලෝ ගයිස් ඉතින් අද අපේ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ රෝස් අලගියවන් අපේ ආදරණීය ගායකයා ඉන්නා මේ වෙලාවේ. ඉතින් රොෂාන් අයියා පොඩ්ඩක් බැලුවා. රොෂාන් අයියා හොයාගන්න බැරි වුණා. රොෂාන් අයියා පොඩ්ඩක් බිසි මේ වෙලාවේ. ඒකින්ද අපි රෝස් අයියාව එකතු කරගත්ත මේ වෙලාවේ. ඉතින් අපි රෝස් අයියාගෙන් ආමු මොකද වෙන්නේ අද කොහොමද සූදානම් වෙලා ඉන්නේ මේගොල්ලෝ හොඳ ෆන් එකක් දෙන්න කොල්ලන්ට කියලා. හොඳ ෆන් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. වඩානේ හිම පොඩ්ඩක් වැටෙන ගතියක් තියෙනවා නේ ටිකක්. මේ එන්න කට්ටියට ආරාධනා කරනවා මම දන්නේ මේ ඩුබායි වල තියෙන එකම ලොකුම අවුරුදු උත්සවයේ සහ ප්‍රසංගයේ මං හිතන්නේ. ඉතින් මා ලස්සන තැනක තියෙන්නේ. මම හිතන්නේ අපි ෆස්ට් ටයිම් දුකෝද මෙතන ප්ලේ කරන්නේ. නියම තැනක් නියම ප්ලේස් එකක් සෙනගත් ගොඩක් ඉදී කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් එන ක්‍රවුඩ් එක කොච්චර වුණත් ෆ්ලෑෂ්බැක් ආයේ වැඩේට වැස්සම ආයේ දෙනවා ආයේ කට්ටියට අර රොෂාන් අය කියනවා වගේ හොඳට ෆන් එකක් අරන් යන්න දෙනවා. ඉතින් ආරාධනා කරනවා එන්න අපි බලන්න එන්න ආටිස්ට්ලාත් ගොඩක් ඉන්නවා. ඇවිල්ලා ලස්සන ප්‍රසංගයක් රාත්‍රියේදී පැවැත්වෙනවා. රෝසයි ඉතින් ඕගොල්ලන්ගේ ඔක්කොම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. සුබ අලුත් අවුරුද්දක් වේවා. ගයිස් ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මිෂෙල් දිල්හාරා. ඔයගොල්ලන්ට දැනෙන විදිය ඩුබායි අවුරුද්ද. ගොඩක් සතුටුයි ඕෂන් ලංකා කෝකිල මංගල්‍යයට සහභාගී වෙන්න ලැබෙන එකත් ගොඩක් සන්තෝසයි. ඉතින් අද ලංකාවේ ගොඩාක් අයව හම්බුණා ඩුබායි වල. ඉතින් හරිම සතුටුයි යාලා හැමෝමත් එක්ක එකතු වෙලා අද දවස ගත කරන්න පුළුවන් එකට. ඩුබායි ප්‍රේක්ෂක ප්‍රතිචාර දැක්කම මොනවද හිතෙන්නේ ඔයගොල්ලන්ට? ඇත්තට ගොඩක් සතුටුයි. අවුරුදු 6කට මම හිතන්නේ ආවේ අවුරුදු 2කට විතර පස්සේ ඩුබායි වලට. ඉතින් අද අපේ ලංකාවේ මිනිස්සු ගොඩක් හම්බුණා. ඒගොල්ලන්ට ෆොටෝ ගැහුවා, කතා කරා. ඒගොල්ලන් මගේ දේවල් ගැන කියලා සතුටු වුණා. ඉතින් මට සතුටුයි ඒගොල්ලන් හැමෝම හම්බෙච්ච එක.